ゲートが開きます。ご入場ください。ඔන්න ඉතින් දවස් දෙකක් තිස්සේ යන්න ප්ලෑන් කරපු ගමන යන්න හදනකොටම හොඳටම වහිනවා. ඒත් ඉතින් එහෙමයි කියලා අපි නවතිනවද? වැස්සෙම මේ කොහෙද යන්නේ කියලා බලාගෙන ඉන්නකෝ. බලන්නකෝ හරිම කියුට් ගෑ ළමෙක් කවුන්ටරේ ඉන්නවා. මෙයාත් හොඳනම දෙමීගෙන ඒ ලස්සන අක්කගෙන් ටිකට් ගන්න යන හැටි බලන්නකෝ ඉතින්. මං වීඩියෝ කරන නිසාද කොහෙද එයාත් හොරෙන් බලනවා මේ පැත්ත. එන්ට්‍රස් එකෙන් ඇවිල්ලා පේන view එක තමයි මේ. හැමතැනම සකුර පිපිලා. අනේ අද ලස්සනට ඉර පායලා තිබ්බනම් මෙතන තවත් ලස්සනයි අනේ. කමක් නෑ. සීතලේ උණුමුණු කෝපි එකක් බොන්න කියලා අපි මෙතන නැවතුණා. වැස්සයි කෝපිය කියන්නේ අම්මෝ ඉතින් ආත්මීය බැඳීමක් වගේ. ඔන්න දැන් ඔයාලට කියන්නම්කෝ අපි මේ කොහෙද ආවේ කියලා. මේ තමයි ජාතික වස්තුවක් විදිහට ජපානයේ නම් කරපු පළවෙනි මාලිගාව. නගෝයා කස්ටල්. ඉතින් ඔය පේන්නේ මේ මාලිගාවේ තියෙන ප්‍රධානම මුර කුටිය. ඒකට කාටවත් ඇතුළට යන්න දෙන්නෙත් නෑ. ඉතින් මොකක් හරි හේතුවක් තියෙන නිසා වෙන්න ඇති.
යන්නේ හස්ටල් එක ඇතුළට. යම් මේකට කියන්නේ හොම්මරු මාලිගාව කියලා. ඉතින් 1945 ගුවන් ප්‍රහාර වලින් මේක විනාශයට පත් වෙලා තියෙනවා. ආයෙත් 2009 දී මේකේ ප්‍රතිසංස්කරණ කටයුතු පටන් අරගෙන 2018 දී විතර මේක මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා තියෙනවා. පේනවනේ මෙතනත් පොඩි බිස්නස් පාරක් යනවා ඉතින්. ඔයාලගේ ලස්සන ෆොටෝ එකක් ගහලා දෙනවා කියලා තමයි මේ නිල් පාට ඇඳුම් ඇඳගෙන ඉන්න අය කියන්නේ. අපි මේ දැන් යන්නේ හොම්මරු මාලිගාව ඇතුළට. ඉතින් ඇතුළට යන්න කලින් මේ වගේ විස්තර කරලා දෙනවා අපි කොහොමද ඇතුළේ ගිහිල්ලා හැසිරෙන්න ඕන විදිහ කියලා. ෆොටෝ ගත්තට ෆ්ලෑෂ් එක දාලා සෙල්ෆි දාලා ෆොටෝ ගන්න බෑ. ලොකු බෑග් අරන් යන්නත් බෑ. සපත්තු ගාලවලා එතනින් දෙන වෙනම ස්ලිපර් තමයි අපි දාගෙන යන්න ඕනේ. ඒ වගේම අපි ගෙනියන බඩු දාන්න වෙනම ලොකෝ එකක් හම්බෙනවා කියලාත් කිව්වා. මේ තමයි මාලිගාව ඇතුළේ පේන විදිහ. ඉතින් මේ මාලිගාව තොකුගාවා යොසි කියන රජතුමා යාගේ 9 වෙනි පුතාට තමයි හදලා තියෙන්නේ. කුටියකම විශේෂත්වය සඳහන් කළ බෝඩ් ගහලා තියෙනවා. ඔය පේන කුටිය සියලුම කුටිය අතරින් විශාලම කුටිය කියලා තමයි කියන්නේ. මේක රජතුමාගේ විශේෂ උත්සව අවස්ථාවලදී භාවිතා කරපු කුටියක්. මේ තමයි මාලිගාවේ තියෙන ලස්සනම කුටිය සහ සුඛෝපභෝගී කුටිය. මේ වගේ චිත්‍ර ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ ජපානයේ උසස් නිර්මාණකරුවන්ගේ අතින්.
දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි කිව්වට මේ හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන රන් පත්‍ර උඩ. මේ හැම කුටියකටම පෙන්වුණු විශේෂයක් තියෙනවා. ඉතින් හැම එකේම විශේෂ කියන්න බැරි වුණත් මේ ලස්සන දේවල් බලන ගමන් ඔයාලත් එක්කත් බෙදා ගන්න පුළුවන් වුණානේ. මාලිගාවෙන් එළියට එනකොට සමුරායිලත් හම්බුණා. ඒක බලලා බලන්නකෝ ඉතින් මගේ හිනාන. මේ පොඩි අයට මේ සමුරායි කෙනා එයාලගේ සංඥා කියලා දෙනවා. සමුරායිලා කියන්නේ ජපානයේ ඉස්සරම හිටපු රණශූරයෝ. ජපානය ආරක්ෂා කරපු අය. අපේ ලංකාවේ දසම හයෝධයෝ වගේ කට්ටිය. පේනවනේ මෙතන මගේ මූණේ හැටි තෙමිලා සීතලට සුදු මැලි වෙලා ගිහිල්ලා. ඒත් ඉතින් වැස්ස කියලා ලස්සන දේවල් මග අරගන්න බෑනේ. මෙයක් දැන් කෝලම් කරනවා වැඩි. මගේ කෝලම් ටික මෙයාටත් ගිහිල්ලාද කොහෙද? ජපානයේ මේ වගේ තවත් ලස්සන තැන් බලන්න වගේම විවිධ තොරතුරු දැනගන්නත් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වෙනකම්ම මගේ වීඩියෝ බලපු හැමෝටම ආදරේ. ආයෙත් ඉක්මනින්ම